පොඩි පවුලක් තිබ්බා. අම්මයි තාත්තයි නංගි අයියා හිටියේ. හරිද? මේ අයියා අවුරුදු 5ක් විතර කියලා හිතමු. අවුරුදු 5ක විතර පොඩි දරුවෙක්. මේ දරුවට නංගි කෙනෙක් හිටියා. අවුරුදු 2ක විතර. හරිද? හදිසියෙම නංගිට අසනීප වෙනවා. මේ දරුවා පොඩි වුණාට තේරෙනවා මොනවා හරි ගෙදර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නංගි දැන් වෙනදා වගේ සෙල්ලම් කරන්න ඉන්නෙත් නැහැ, බලන්න දෙන්නෙත් නැහැ අම්මලා. සෑහෙන දුක හිතුණා මේ අයියට. ඊට පස්සේ මේ අසනීප උත්සන්න වුණා. අම්මටයි තාත්තටයි වුණා නංගිව එක්කන් ගිහිල්ලා ඉස්පිරිතාල නවත්තන්න. මේ පොඩි ළමෙක්ව ඉස්පිරිතාලේ එක්කන් යන්න බෑනේ. අර පොඩි දරුවා විස බීජ වලට නිරාවරණය වෙනවා ප්‍රශ්න ගොඩයිනේ. හැමදාම ගෙදර ආවම ඉතින් අයියා අහනවා කො නංගි අද එක්කන් ආවේ නැද්ද කියලා. හරිද? මොකද තමන්ගේ නංගි. එක දවසක් අම්මට හිතුණා නංගිව කියලා පෙන්නන්න. නංගිව කියලා පෙන්නුවාම මේ අයියට පුදුම දුකක් හිතුණා. ඒ කියන්නේ නංගිට බට ගහලා එක එක විදිහට ඉතින් ඉස්පිරිතාලේ ඒ කරන කටයුතු කරලා තියෙනවා. මේ රෝගේ පොඩ්ඩක් උත්සන්න වුණා. උත්සන්න වුණාම වෛද්‍යවරු උපදේශයක් දුන්නා අම්මයි තාත්තටයි මේ අම්මේ තාත්තේ මේ දරුවට අපිට ලේ දෙන්න වෙනවා. ඒ හින්දා ඔබතුමියගේ අපි ලේ ටික පොඩ්ඩක් පරීක්ෂා කරමු. මොකද දරුවට ලේ දෙන්න වෙන කෙනෙක් අපිට ඉක්මනට හොයන්න බෑ. ඔබතුමියන්ගේ ලේ ගැලපෙනවා නම් අපි ඒක කරන්නම් කියලා කිව්වා. අවාසනාව අම්මයි තාත්තයි ලේ චෙක් කරාම අර පොඩි දරුවගේ ලේත් එක සමාන වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දොස්තරලා ඇහුවා කවුරු හරි සහෝදරයෙක් හරි ඉන්නවද කියලා. ඊට පස්සේ ගියා මෙහෙම අවුරුදු 5ක පොඩි දරුවෙක් ඉන්නවා. අපිට යාගෙන් ලේ ගන්න පුළුවන්. එයාව එක්කන් එන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්මා ගිහිල්ලා කිව්වා මේ නංගිව සනීප කරගන්න ඔයාගෙන් ලේ ටිකක් ගන්න ඕනේ අපි දෙමුද කියලා. හරිද? අර අයියා එක පයිමකම මම දෙන්නම් කියලා. ගිහිල්ලා චෙක් කරා වෛද්‍යවරු හරියටම ගැලපුණා. ඒ කියන්නේ නංගිගේ ලේ මේ වර්ගෙම තමයි අයට තිබ්බේ. හරිද? ඉතින් මේ පොඩි පිරිමි දරුවා නංගිට ලේ ටික දුන්නා. හරිද? ඊට පස්සේ පොඩි දරුවා ගෙදර ආවා. අම්මයි තාත්තයි නිරීක්ෂණය කරා කලින් වගේ එච්චර කතා බහ කරන්නේ නැහැ. මේ පොඩි පිරිමි ළමයා දැන් හරිද? හැමතිස්සෙම ඇඳට වෙලා ඉන්නවා. අර කලින් තිබ්බ පොඩි කෙල්ලොල් භාවය දැන් නැහැ. හරිද? හැබැයි හැමදාම මේ ළඟට ගිහලා කතා කරනකොට කියනවා නංගි සනීප වෙලා ගෙදර එයි නේද? ඕක කියනවා. දැන් ඉතින් අර රුධිරය දුන්න හින්දා නංගි සනීප වෙනවා. ඊපස්සේ අම්මා පුටක් එක සැරකදී ගිහිල්ලා කතා කරලා අහනවා මේ ඇයි ඔයා එච්චර කතා බහ කරන්නේ නැත්තේ? නංගි දැන් සනීප වෙනවා කියලා. හරිද? ඊසර දරුවා කියපු කතාව තමයි වටින්නේ. හරිද? මේ දරුවා කියනවා නංගි ගෙදර එනකොට මම ඉන්නේ නැති වෙයි අම්මේ. මොකද ඉතින් මට දැන් මැරෙන්න වෙනවනේ. ඊට පස්සේ අම්මා අහනවා මොකද එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඉතින් කවුරු හරි කාට හරි ලේ දුන්නොත් එහෙම එයාට මැරෙන්න වෙනවනේ. මං කිව්වා හොඳේ අවුරුදු 5 පොඩි ළමෙක් මේ ඉන්නේ. හොඳට බලන්න හොඳේ මේ කතාව ඒ පොඩි පිරිමි දරුවා තමන්ගේ ලේ ටික නංගිට දුන්නේ ජීවිතය අතහැරලා. තේනවද? එතන තේරෙනවද මේ පරිත්‍යාගයේ තියෙන ගුණය? තේනවද? අපිට හිතනවා මෝඩයින් ඉතින් ඒ හින්දා ඔහොම හිතෙන්න ඇත්ද කියලා. ඒ මෝඩකම නෙමෙයි බලන්න ඕනේ. ඒ පිරිමි දරුවා අර තමන්ගේ එක කුසේ උපන් නංගිට ලේ ටික දුන්නේ එයාටවත් ආයේ ජීවිතය ඕනේ නැහැ කියන මට්ටමයි. පැහැදිලිද? ඔය වගේ මනුස්සකමක් තියෙන්න ඕනේ. පැහැදිලිද? උදාහරණයක් මතක් කරනවා මහණනි ආර්ය ශාසනයේ යැපෙන ඕගොල්ලෝ බුදුහාමුදුරන්ට කවුරු හරි බයිනවා නම් බුදුහාමුදුරන්ටනේ බැන්නේ. ඒ හින්දා හරි වෛරය උපදවනවා නම් ඔබ මගේ ශ්‍රාවකෙන් නෙමෙයි කියලා. හරිද? එහෙම කෙනෙක් බුදුහාමුදුරනේ. ඒ හින්දා අපි මේ මට්ටමට මනුස්සකම හදන්න වෙනවා. හරිද? ඒ හින්දා මෛත්‍රී විහරණය, කරුණා විහරණය, මුදිතා විහරණය, උපේක්ෂා විහරණය කියන්නේ අපි මේ හිතන වගේ ප්‍රාථමික දේවල් නෙමෙයි. ඒවා අතිශයම උත්කෘෂ්ඨ මනුස්ස ගුණාංග. ඉතින් මම අර කතාවෙන් මතක් කරේ එතන තියෙන අදහස ගන්න. හරිද? ජීවිතය අතහැරලා කිසිම බලාපොරොත්තුවක් නැතුව දෙන්න පුළුවන් තරමට ජීවිතය ගේන්න. ඒක තමයි අපිට මිනිස්සෙක් විතර කරන්න තියෙන උත්කෘෂ්ඨම සේවය. තේරෙනවද? ඉතින් ඒකට අපි කතා බහ කරපු සියලුම දේවල් හැමෝටම උපනිශ්‍රේ වෙන්න ඕනේ කියන අර්ථයෙන් අපි අද කාරණාව හමාර කරනවා.